ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන වේදිකාවේ අසුන්ගෙන සිටින අමාත්‍ය නලින්ද සහෝදරයා ඇතුළු සියලු දෙනාගේම අවසරයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි දන්නවා අද දවසේ අපි කතා කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හැටියට එක පැත්තකින් මේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යද නැද්ද? ඒ අවශ්‍ය නම් මොන වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ඕන කියන එක. හැබැයි මේ සාකච්ඡාව පැන නගින්න විශේෂයෙන් මේ මොහොතේදී රජයේ විසින් යෝජනා කරලා ක්‍රියාත්මක කරමින් සිටින ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවත් එක්ක තමයි වැඩපිළිවෙලත් එක්ක තමයි මේ සාකච්ඡාව ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා මේ යෝජනා කරලා තියෙන අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා පුරුදු නමින් හැඳෙව්වට අපේ සහෝදර කතිකයන් කිව්වා වගේ අපි හාමුදුරුවෝ සඳහන් කරා වගේ ඒ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන යෝජනාවලියක් ඒ හා බැඳුණු ව්‍යාපෘතියක්. හැබැයි මේක එක දවසක එක රැයක පැන නැගුණු යෝජනාවලියක් දෙතුන් කෙනෙක්ගේ හිතවල හැදිච්ච එකක් නෙමෙයි. අපි දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමාජය තුළ සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡාවක් තිබුණා. විශේෂයෙන් මේක තීව්‍ර මට්ටමකට ආවා අපේ ප්‍රිමාල් මහාචාර්යවරයාත් මැදිහත් වුණු ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්ය ගණනාවක්ම ඒකත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තිකයන් අවසානයේ මහ ජනතාව සාකච්ඡා කරපු 2010-12 වගේ කාලයක තුල අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් 6% වෙන් වෙන්න ඕන කියලා ඇතිවෙච්ච සාකච්ඡාවේ ඒ සාකච්ඡාව තුළම මේ පවතින අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස් වෙන්න ඕන කියලා සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාව නිසාම තමයි විශේෂයෙන් අපි 2018 ජාතික ජනබලවේගයේ හැටියට අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙළි දක්වන්න ඊට අවුරුදු එකහමාරක දෙකක විතර කාලයක් තිස්සේ මෙරටේ විවිධ ස්ථානවල විවිධ වෘත්තිකයන් මිනිස්සු මුණ ගැහිලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසී විශ්සේ කෙසේද? ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක තියෙන සැලසුම් සකස් වෙන්න ඕන කොහොමද කියන පිළිබඳ සමාජ සාකච්ඡාවක් පක්ෂයක් හැටියට අපි එන්නේ කියලා. මට මතකයි මහනුවර නගරයටත් අපි අධ්‍යාපන ප්‍රතිපත්තිය හැදෙන්න ඕන කොහොමද කියන එක පිළිබඳ සාකච්ඡාවක් තිබිලා ඒ සාකච්ඡාවේට මහ ජනතාවගෙන් විවිධ වෘත්තිකයන්ගෙන් අදහස් යෝජනා ඉදිරිපත් කළා. අනුර දිසානායක සහෝදරයා 2018 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට ඔබට මතක ඇති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ සාකච්ඡාවක් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල ඉදිරිපත් කළා. ඒකෙම දිගුවක් හැටියට 2024 පොහොසත් රටත් ලක්ෂණ ජීවිතයක් කියන මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජාතික ජනබලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මොනවද කියන එක අපි පැහැදිලිව විස්තර සහිතව සඳහන් කරා. ඒ වගේම 2024 දී අපි බලයටපත් වුණාන් පස්සේ ඒ වෙනකොටත් සමාජය තුළ මම අර කලින් කිව්ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තිබිච්ච සාකච්ඡාවක් ඒ වගේම අපි අධ්‍යයන කීපයකින් අපේ කාලවල මේ මෑත දශක කීපය ගත්තොත් විවිධ අයුරින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වෙලා සමහර වෙලා ක්‍රියාත්මක වෙලා තිබුණා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපි මේ අද දවසේ කතා කරන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කියන ඒ ප්‍රතිසංස්කරණ යෝජනාවලියත් ඒ වගේම අපි ඉදිරිපත් කරපු ජාතික ජනබලවේගයේ හැටියට අපි ඉදිරිපත් කරපු ඒ අධ්‍යාපන ප්‍රතිපත්තියත් සමපාත වෙන තැන් කීපයක් පිළිබඳ සඳහන් කළා මගේ කතාව පටන් ගන්න ඕන කියලා මම කල්පනා කරා. අපි විශේෂයෙන් ඉදිරිපත් කරා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 14 වන පිටුවේ නිදහස් අධ්‍යාපනය සහ සම ප්‍රවේශය අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසෙන්න ඕන නම් ඒකේ මූලධාර්මිකව අඩංගු යුතු දේවල් මොනවද කියලා මූලධර්ම මොනවද කියලා. විශේෂයෙන් අපි කතා කරේ නිදහස් අධ්‍යාපනය සහ සම ප්‍රවේශය කියලා. මෑත කාලේ
බොහෝ වෙලාවට ආපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අපි දැක්ක දේ තමයි රාජ්‍ය මැදිහත් වීම දුර්වල කරමින් අධ්‍යාපනයෙන් රජය ක්‍රමිකව ඉවත් වෙන්න දරපු උත්සාහයන්. දවල පත්‍රිකාව ගත්තත් ඔයගලන්ට මතක ඇති පොකුරු පාසල් ඇති කරපු ප්‍රතිසංස්කරණ යෝජනා, පාසල් පද්ධතිය සමහර පරිදියේ තියෙන පාසල් එක්ක තනි කේන්ද්‍රීය පාසලක් හදලා කොටසක් දුර්වල කරන යෝජනාවලියක්. ඊට පස්සේ පාසල් සංවර්ධන මණ්ඩල පනත දෙමව්පියන්ට පාසල් සංවර්ධන මණ්ඩලය හරහා පාසලේ බර දෙමව්පියන්ට දීපු එක. මේ වගේ පෞද්ගලික දෙමව්පියන්ට අධ්‍යාපනයේ බර වැඩිපුර ලබා දෙන ක්‍රියාවලීන් නිසා තමයි ඉතිහාසයේ ඒ වගේ ආපු බොහෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඒ මහ ජනතාවගේ විරෝධය ආවේ. හැබැයි මේ අද දවසේ අපි සාකච්ඡා කර සමාජයේ කතිකාවට බඳුන්වන මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා පිළිබඳ ඒ විවේචනය නැහැ. කිසිම කෙනෙක් කියන්නේ නැහැ මේ ඉදිරිපත් කළපු අධ්‍යාපන ක්‍රියාවලිය තුල යෝජනාවලිය තුල අධ්‍යාපනයේ විකිණීමට ලක් වෙනවා කියන එක. මොකද එක පැත්තකින් නිදහස් අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශය කියන එක අපි ඉදිරිපත් කරනකොට මෙතෙන්දී ඒ ජාතික අධ්‍යාපනික ඉලක්ක හැටියට සඳහන් කරපු ඒ යෝජනාවලිය තුල නිදහස් අධ්‍යාපනය සහ සමාන අවස්ථා සමාන ප්‍රවේශයන් සමාජ තරාතිර මොකක් වුණත් අපි අදහන ආගම කුලය ඒ දේවල් මොනවා වුණත් හැමෝටම මේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ප්‍රවේශයක් සමාන අවස්ථාවක් මේ ක්‍රියාවලිය තුලින් සහතික කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි කතා කරපු තව එකක් තමයි මූලධර්මයක් මානව සංවර්ධනය සහ සේවා නියුක්තියට අදාළතාව. ඒක සඳහන් වෙනවා මේ අධ්‍යාපනික ඉලක්ක තුල දෙක ජාතික අවශ්‍යතා හා ගෝලීය ප්‍රවණතා සමග තාක්ෂණික සමාජ ආර්ථික හා සංස්කෘතික දියුණුව සඳහා දැනුම කුසලතා ආකල්ප සහ මානව ගුණාංග සංවර්ධනය කිරීම. අපි දන්නවා යුගන්නන තැනක් කියලා කියන්නේ රස්සාවලට හදන ෆැක්ටරියක් නෙමෙයි. නමුත් දරුවෙක් කිසියම් අධ්‍යාපනයක් නිම කළා එළිය සමාජයට එනකොට එක පැත්තකින් තමන්ගේ පවුලට තමන්ගේ රටට පෙරලා දායකත්වයක් ලබා දෙන හොඳ පුරවැසියෙක් ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් වෙන්න ඕන වගේම රටේ ආර්ථිකයට ජාතික සංවර්ධනයට දායකත්වයක් දෙන්න පුළුවන් නිපුණතාවයක් කුසලතාවයක් තියෙන දරුවෙක් බිහි වෙන්න ඕන. ඒක මේ අධ්‍යාපන ඉලක්ක තුල තියෙනවා. ඊළඟට අපි කතා කරා මානව සංවර්ධනය සහ සේවා නියුක්තියට අදාළතාවය. ඒක තමයි මම කතා කරේ. ඒ වගේම සියල්ලන්ට පිළිගත හැකි බව. අපි දන්නවා අපි වගේ රටක විවිධ සංස්කෘතීන්, විවිධ ජාතිකත්වයන්, විවිධ ආගමික විශ්වාසයන් මේ සියල්ලටම එක හා සමානව පිළිගත හැකි අඩංගුවක් අපේ විෂය නිර්දේශය තුල අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුල තියෙන්න ඕන. ඒක තමයි අපේ අධ්‍යාපනික ඉලක්ක තුල 8 සහ 6න් එක පැත්තකින් දේශීය හා ගෝලීය අභියෝගයට ප්‍රතිචාර දක්වමින් ජාතියේ සංස්කෘතික හා පාරිසරික ආරක්ෂා කිරීම, ඒ වගේම සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් ජාතික සංහිඳියාව, ජාතික අඛණ්ඩතාව සහ ජාතික සමගිය පෝෂණය කරන දේශප්‍රේමී ශ්‍රී ලාංකික පුරවැසියක් බිහි කිරීම. අධ්‍යාපන ඉලක්ක. අපේ ආමතුරේ දැන් කට්ටියක් කතා කරනවා මේ යෝජනා කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල ජාතිය අමතක කරනවා, ඉතිහාසය අමතක කරනවා, සංස්කෘතිය අමතක කරනවා. හැබැයි මොන තැනින්ද ඒක වෙන්නේ කියලා කිව්වොත් එහෙම පෙන්වන්න එකක් නැහැ. පෙළපොත් ටික තියෙනවා, නලින් සහෝදරයාගේ අතේ තියෙනවා. අපි ඒක දීලා තියෙනවා මහ ජනතාව අතරට සැලකිය යුතු කොටසකට. හැබැයි මේ පෙළපොත් ප්‍රකාශනය තුල එහෙම නැත්නම් යෝජනා කරපු ක්‍රියාවලිය තුල කොහොමද ජාතිකත්වයේ විතැන් වෙන්නේ, කොහොමද සංස්කෘතියෙන් විතැන් වෙන්නේ කියලා කිව්වොත් එහෙම කියන්න විවේචනයක් ඇත්තේ නැහැ. මොකද එක පැත්තකින් අපේ අධ්‍යාපන ඉලක්කය තුල අන්නේ ජාතික සංස්කෘතියන්ගේ වැදගත්කම ඉස්මතු කරගන්න එක, ඒ වගේම අපේ රටේ ජීවත් වෙන සියලු සංස්කෘතික විවිධත්වයන් ගරු කරමින් ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් බිහි කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රියාවලියක් මේක තුලින් යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම තමයි තිරසාර සහ නවෝත්පාදනය. ඒ වගේම තමයි යාව ජීව අධ්‍යාපනය. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා ඉන්නවා ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා, විශ්වවිද්‍යාලයට ගියොත් විශ්වවිද්‍යාලෙන් ඉගෙන ගත්තා. හැබැයි එතනින් එහාට අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් දේවල් හොයාගෙන යන්න, ඒ පිළිබඳ සමාජයේ අලුත් දේවල් සම්බන්ධයෙන්
විමර්ශනශීලී විචක්ෂණශීලී යතෙන් බලන්න පුරුදු වෙලා ඉන්න ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව තමයි අධ්‍යාපනයේ ඒ සඳහා නැඹුරුවක් ඇති කරන්නේ නැහැ. එනිසා මේ යෝජනා කරන අධ්‍යාපන ක්‍රියාවලිය තුල ඒ පරිවර්තනීය වෙනස තුල එක පැත්තකින් තමන් ඉගෙන ගන්න අතරේ ඒ ඉගෙන ගන්න විටාව පිළිබඳ විචක්ෂණශීලී ඇසකින් විමර්ශනාත්මකව බලන්නේ කොහොමද? ඒ සඳහා නැඹුරුවක් ඇති කරන්නේ කොහොමද? ඒ සඳහා ළමයා පන්ති කාමරය තුලත් පිටටත් නැඹුරු කරන්නේ කොහොමද කියන අඩංගුව මේක තුල ඇති කරනවා. අන්නේ ඒ පළපුරුද්දත් එක්ක තමන් පාසලෙන් එළියට ගියත් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළා. විශ්වවිද්‍යාලයෙන් එළියට ගියත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරලා. අර ඉගෙනීම සඳහා තියෙන ලලාසාව, කැමැත්ත, පැෂන් එක මේකේ හදනවා. ඒ නිසා එක පැත්තකින් ජාතික ජන බලවේගය හැටියට අපි ඉදිරිපත් කරපු ඒ මූලධාර්මික කටයුතු සමග සමපාත වෙමින් තමයි මේ අද අපි කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක ඇති වෙලා තියෙන්නේ. හැබැයි මම අර කලින් කිව්වා වගේ මේක මේ NPP කේ දෙතුන් දෙනෙක්ගේ අතර හිතවල ඇති වෙච්ච දෙයක්වත් එහෙම නැත්නම් ඉතිහාසයේ විකාශනයන් අමතක අධ්‍යාපන ක්‍රියාවලියේ විකාශනයන් අමතක කරලා හදපු අධ්‍යාපන ප්‍රතිපත්තියක් නෙමෙයි. එහෙම ප්‍රතිපත්ති හදන්න බෑ. ලෝකයේ තුලින් ඉගෙන ගනිමින් සමහර බෙන්ච්මාර්ක් අධ්‍යයනය කරමින් තමයි ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල හදන්න තියෙන්නේ. මේ අධ්‍යාපන ක්‍රියාවලිය අපි මේ කතා කරන ඒ යෝජනාව තියලා හැදෙන්නේ එහෙමයි. හැබැයි ඒ වගේම තමයි අපි ජාතික ජන බලවේගයේ හැටියට විශේෂයෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය තුල ඇතිවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් මොනවද කියලා යෝජනා කරා. ඔබට මතක ඇති. මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය, ඒ වගේම 1 වසර සිට 5 වසර දක්වා තියෙන ප්‍රාථමික අධ්‍යාපනය, විශේෂයෙන් 6 වසර සිට 9 වසර දක්වා කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය, ඒ වගේම 10 11 වසර තුල ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ පහළ අධ්‍යයන, ඒ වගේම 12 සහ 13 වසරවල ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ ඉහළ අධ්‍යයන හැටියට අපි යෝජනාවලියක් ඉදිරිපත් කරා. මෙන්න මේ ඒ යෝජනාවලියේ අපි ඉදිරිපත් කරපු මෙන්න මේ වැඩපිළිවෙල තුල ඒ ව්‍යුහාත්මක වෙනස්කම අපි ඉතා පැහැදිලිව සඳහන් කරා. කොහොමද මේ පාසල් පද්ධතිය තුල අන්නේ ව්‍යුහාත්මක වෙනස්කම හදන්න ඕන කියලා. ඒක අපි මෙන්න මේ ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල ඒ පරිවර්තනීය වෙනස තුල යෝජනා කරලා තියෙනවා. හැබැයි මේකත් මම කලින් සඳහන් කරා වගේ ඉතිහාසයේ වෙන කොහේවත් නැති අපේ හිතවල ඇතිවෙච්ච ක්‍රියාවලියක් නෙමෙයි. තාර්කික පදනම මත හේතු සහිතව තමයි මේ ව්‍යුහාත්මක වෙනස්කම ඇති කරේ. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය අපි දන්නවා සමාජය තුල විවේචනයක් කරන උදාහරණයක් විදිහට A level කරන දරුවෙක් අවුරුදු 2ක් බරති විෂය මාලාවක් කරගහගෙන ජීවිතයේ සියල්ල ඒ කාලය තුල අමතක කළා. තමන්ගේම ඥාතියෙක්ගේ මළගයක් මගුල් ගයක් උනත් යන්නේ නැති ඉතා පීඩනයක් සහිතව ඉගෙන ගන්න දරුවෙක් මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුල තියෙනවා. විශේෂයෙන් උසස් පෙළ පහවතර ශිෂ්ටත්වෙත් එහෙමයි, අනිත් තැන්වලත් එහෙමයි. එහෙනම් අපිට ඕන වුණා මෙන්න මේ අධ්‍යාපනයේ දරුවට තියෙන බර, දරුවට අවශ්‍ය තියෙන දැනුම සහ කුසලතාවයේ ලබා දෙන අතරම ඒ දරුවට තියෙන බර අඩු කරන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි අපි 10 11 වසර තුල අනාගතයේ දවසක Taman තෝරා ගන්නා විෂය ධාරාව පිළිබඳ කිසියම් හැදෑරීමක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් 10 11 වසරට දෙන්නේ. ඒක තමයි අර වැඩිදුර ඉගෙනීම් වලින් 10 සහ 11 වසර තුර දරුවා ලබා ගන්න වැඩිදුර ඉගෙනුම් ඒකක වලින් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් පැත්තෙන් අපි දන්නවා සමාජය තුල විවේචනයක් තියෙනවා. එක පැත්තකින් බර වැඩි දරුවට, අනිත් පැත්තෙන් දරුවන් මේ වසර 13ක පාසල් අධ්‍යාපනය නිම කරලා යන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. 48ක් අඩුම ගානේ A level විභාගය ලියන්නේ නැතුව දරුවෝ පාසල් අධ්‍යාපනය නතර කරනවා. අකමැත්ත නිසා නෙමෙයි, සමහර දේවල් බර වැඩි නිසා දරාගෙන ඉස්සරහට යන්න අමාරුයි. විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රියාවලියක් අපිට තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාලයට යන්නේ පළවෙනි වසර ඇතුළත් වෙන දරුවන්ගෙන් 13%යි. එහෙනම් මෙන්න මේ අතරමැද පාසල් අධ්‍යාපනය කිසියම් විදියකින් නතර කරන දරුවන් පිළිබඳ අපි අවධානය යොමු කළ යුතු නැද්ද?
ඒ නිසා තමයි එක පැත්තකින් ඉගෙන ගැනීම සඳහා දැනුම ලබා ගැනීම සඳහා කුසලතාවයේ වැඩි කර ගැනීම සඳහා ලලාසාවක් කැමැත්තක් ඇති කරන අධ්‍යාපන ක්‍රියාවලියක් ඔස්සේ වැඩි දරුවන් ප්‍රමාණයක් මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ රඳව ගන්න අතරේ එසේ නොමැති දරුවන් ඉගෙන සමහර සාමාන්‍ය අධ්‍යාපනයේ දරන්න ඉගෙන ගන්න අකමැති දරුවා තාක්ෂණික දේවල් වලට කැමති වෙන්න පුළුවන්. සමහර වෘත්තීය දේවල් ඉගෙන ගන්න කැමති වෙන්න පුළුවන්. නමුත් අපේ පාසල් පද්ධතිය තුළ අන්නේ අවස්ථාව නැහැ. ඒ නිසා තමයි දරුවා පාසල් හැර යන්නේ. ආර්ථික කරුණුත් තියෙන්න පුළුවන්. අන්නේ වගේ දරුවන්ට පාසල් අධ්‍යාපනයේ තුලම වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියලා යෝජනාව එදා අපි ජාතික ජනබලවේගයේ හැටියට ඉදිරිපත් කරා. දැන් ඒ යෝජනාවලිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලට ඒ පරිවර්තනීය වෙනස අත්පත් කරලා තියෙනවා. හැබැයි ඒකත් මම කලින් කිව්වා වගේ අපි විතරක් හිතපු අපි විතරක් දැකපු එකක් නෙමෙයි සමාජ සාකච්ඡාවේ තුලින් මතුවෙච්ච තාර්කික පදනමක් මත ගොඩනැගිච්ච යෝජනාවක්. එහෙනම් අපි මේ සමාජයේ සමහර කොටත් ඒ කණ්ඩායම ඉතා සුළු වෙන්න පුළුවන්. අන්නේ පරිවර්තනීය වෙනස එපා කියලාද මේ අය කියන්නේ? දරුවන් බැහැර කරන මේ අධ්‍යාපන ක්‍රියාවලියම තවදුරටත් ඉස්සරහට ගෙන යවා යුතුයිද කියන එකද මේ සමාජයේ ඉතා කුඩා කොටසක් අරගෙන කියන්නේ. මම දැක්ක එක මහාචාර්යවරයෙක් කියනවා අපේ ත්‍යාළුවෙක් ප්‍රිමාල් මේ අපේ මේ ක්‍රියාවලිය තුළ වෙනස් කරන්න තරම් බරපතල අර්බුදයක් නැහැ කියලා එක ටීවී සංවාදයකට. හැබැයි එයා දන්නේ නැහැ මම අර කලින් කිව්වා වගේ එක්ක නොදන්නවා වගේ ඉන්නවා 48%ක් හැලෙන දරුවන් අධ්‍යාපන ක්‍රියාවලියෙන් පිටමං කරන ඒ වගේම රැකියා අවස්ථාවක් සඳහා ජාතික සංවර්ධනයට පවුලේ දියුණුවට අතහි දෙන්නේ නැති බහුතරයක් එහෙම තියෙන අධ්‍යාපන ක්‍රියාවලියක් තමයි අපි ගෙනියන්නේ කියලා. ඒ වගේම අපේ රටේ පාසල් ටික ගත්තොත් 10126න් 50කට ආසන්න ප්‍රමාණයක් තියෙන 5000 ගණක් ළමයි 200ට වඩා අඩුවෙන් ඉන්න. ඇයි? ඒ පාසල් වල තියෙන මානව සම්පත, ඒ පාසල් වල තියෙන භෞතික සම්පත හොඳයි කියලා අම්මට තාත්තට දැනෙන්නේ නැහැ. අන්න එහෙම දැනෙන්නේ නැති නිසා ඒ වගේ පාසලකට දරුවෙක් ඇතුළත් කරන්න එයා තරුණ අම්මා, තරුණ තාත්තා කැමති නැහැ. අන්න ඒ වගේ පාසල් පද්ධතියක් තවදුරටත් ඉස්සරහට ගෙනියන්න. එහෙම ගෙනියන මේ අධ්‍යාපන ක්‍රියාවලිය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න කියන එකද ඒ මහාචාර්යවරු ඇතුළු ටික දෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් ඒ කණ්ඩායම කියන්නේ. එහෙම බෑ. මේක වෙනස් වෙන්න ඕන. ඒ අතරෙම තවත් අපි දන්න කාරණයක් තමයි මේ අලුත් වැඩපිළිවෙලත් එක්ක මොඩියුල පිළිබඳ සංකල්පය. සමහරු කියනවා මේ මොඩියුල අඳුරලා දීමත් එක්ක අර පින්ලන්තයේ තියෙන අධ්‍යාපන ක්‍රියාවලියට තමයි අපි යන්නේ. මේකෙන් අපේ අධ්‍යාපන ක්‍රමය වැටෙනවා කියලා. හැබැයි එංගලන්තයේ ඇතුළු ලෝකේ බොහෝ රටවල් පාසල් පද්ධතිය තුළ මේ මොඩියුල කියන සංකල්පය ඇති කරලා තියෙනවා. ඒකෙන් කරන්නේ විෂය තුළ තියෙන නිශ්චිත මාතෘකාවක් කීපයක් කුසලතාවයක් ඇති කරන කම්පිටන්සි එක ඇති කරන තේමාවක් ඔස්සේ ඉදිරිපත් කරන ඒ විෂය කරුණු ආවරණය කරන එක තමයි ඒ විෂය කරුණු ආවරණය කරන ඉගෙනුම් ඒකකයක් තමයි මොඩියුල් කියලා කියන්නේ. බොහෝ රටවල් වල විශ්වවිද්‍යාලවල තවත් රටවල් වල පාසල් පද්ධතිය තුළ විශේෂයෙන් ද්විතීක පාසල් අධ්‍යාපනය තුළ මේ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේකත් එක්ක හඳුන්වලා දෙන තව එකක් තමයි ක්‍රෙඩිට් කියන එක. ස්කූල් ක්‍රෙඩිට්. පාසල් සම්භාර කියන එක. විශේෂ සම්භාර. මේකෙන් අදහස් කරන්නේ අපි දරුවා හැටියට ඉස්කෝලේ ඉගෙන ගන්නවා. ඒ දරුවා ඉගෙනගත් එක ප්‍රමාණාත්මක මිනුමක් හැටියට අපි ඉදිරිපත් කරන්නේ නැහැ. ලෝකේ අනිත් රටවල වෙන රටකට අපි ගියන් පස්සේ ඒ දරුවා එක් ශ්‍රේණිය තුල කොච්චර ඉගෙනුම් ප්‍රමාණයක් ඉගෙනගෙනවත් තියනවද කියන එක මනින්නේ ක්‍රෙඩිට් වලින්. අපේ මේ යෝජනාවේ තියෙන පැය 10ක් කියන්නේ ස්කූල් ක්‍රෙඩිට් එකක්. එතකොට අන්න ඒ වගේ ක්‍රමයක් හඳුන්වලා දුන්නාන් පස්සේ එක් විෂය මොඩියුලක් තුළ ශිෂ්‍යයෙකු විසින් ලබාගත් ඉගෙනුම් ප්‍රමාණය ප්‍රමාණාත්මකව මනින්න හැකියාව ලැබෙනවා.
හැබැයි මේ අදහසොයි සමහරු කියනා වගේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හරි සේදර මහත්තයාගේ හරි සුනිල් ජයන්ත මහත්මයාගේ හරි හිතවල පැලවිච්ච එකක් නෙමෙයි. ලෝකයේ තියෙන හොඳ දේවල් ඒ හොඳ දේවල් උකහා ගනිමින් අලුත් දේවල් නිර්මාණය කරන්න ජාතික ජන බලවේගය අපිට හැටියට අපි කොයිතරම් විදියකට පැකිලෙන්නේ නැහැ. ඒ වගේම තමයි සාකච්ඡාවක් තියුණා 6-9 වසරවල අත්‍යවශ්‍ය විෂයන් 14 අතලේ ඔය ඉතිහාසයේ සෞන්දර්යය වගේ ඒ වගේම ආගමික හා සාරධර්ම වගේ දේවල් හැලිලා කියලා. හැබැයි මේක විමර්ශනාත්මකව බලනකොට අන්නේ විෂය ධාරාවන් 4-6-9 අතරේ අත්‍යවශ්‍ය ඉගෙනුම් ඒකක අතරේ ඉතිහාසයේ තියෙනවා සෞන්දර්යයේ තියෙනවා ඒ වගේම තමයි ආගමික හා සාරධර්ම අධ්‍යාපනයේ කියනවා. ඒ විතරක් නෙමෙයි අපේ හාමුදුරනේ ව්‍යවසායකත්ව හා මූල්‍ය සාක්ෂරතාව අලුතෙන් ඇති කරලා තියෙනවා. ඇයි මම අර කලින් කිව්වා වගේ මූල්‍ය සාක්ෂරතාව කියන්නේ කවුරුත් පොඩි කාලේ ඉඳලා දැනගන්න ඕන දෙයක් තමයි. gedara මූල්‍ය කළමනාකරණය කරන්නේ කොහොමද? Tamanට ලැබෙන ආදායම සහ වියදම. හොරකම් කරන්නේ නැති සමාගමක් හදාගන්නේ කොහොමද? ව්‍යාපාරයක් හදාගන්න ඕන කොහොමද? රාජ්‍ය නිලධාරියෙක් හැටියට ගියන් පස්සේ එයාගේ රස්සාව මොකක් වුණත් මූල්‍ය සාක්ෂරතාවයක් තියෙනවා නම් එයා දන්නවා මේක හැන්ඩල් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම කවුරු හරි හොරකම් කරන්න උත්සාහ කරොත් දූෂිත කටයුතු වල යෙදෙන්න උත්සාහ කරොත් ඒක වළක්වන්න මෙතන පුළුවන්. ඒ වගේම තමයි මේ සමාජය තුළ තවත් සාකච්ඡාවක් තියෙනවා. ඇත්තටම මේ විෂයමාලා සංවර්ධනය තමයි සාකච්ඡාව තියෙන්නේ. හැබැයි මේ ක්‍රියාවලිය තුළ විෂයමාලා සංවර්ධනය විතරක් නෙමෙයි. මොකද අපි දන්නවා ඉතිහාසයේ බොහෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පේල් වෙන්න එක හේතුවක් තමයි විෂයමාලාව සංවර්ධනය කරා. හැබැයි මේ විෂයමාලාව සංවර්ධනය කරන්න අවශ්‍ය වන එක පැත්තකින් මානව සම්පත සහ අනෙක් පැත්තෙන් භෞතික සම්පත සංවර්ධනය කරන්න අවධානය යොමු කරේ නැහැ. මේකේ තියෙනවා ප්‍රධාන කරුණු පහක්. මානව සම්පත සහ සංවර්ධනය සහ යටිතල පහසුකම්. මේ අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ප්‍රමාණාත්මක ගුරුවරු ටික සංඛ්‍යාවෙන් වැඩි ගුරුවරු ප්‍රමාණයක්. ඒ වගේම ගුණාත්මක ගුරුවරේ හදන්න මේක ඇතුලේ අවධානය යොමු කරලා තියෙනවා. දැනටමත් අපි ඵලයටපත් වුණාන් පස්සේ අධ්‍යාපන විශේෂඥයන් අධ්‍යාපනඥයන් 2017 ඉඳලා බඳවාගෙන තිබුණේ නැහැ. 900 ගණනක් 495ක් බඳව ගත්තා. ඒ වගේම SLES අධ්‍යාපන පරිපාලන සේවයේ අය බඳවගෙන තිබුණේ නැහැ 2018 ඉඳලා 995ක් බඳව ගත්තා. ඒ වගේම විද්‍යාපීඨ වලින් අවුට් වෙලා හිටි දරුවෝ ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළා බඳවගෙන තිබුණේ නැහැ 3000 ගණන් බඳව ගත්තා. ඒ වගේම අපි කිව්වා ගුරු උපාධාරීන් තමයි මේ ගුරුවරුන් හැටියට අපි බඳව ගන්න මෙතනින් පස්සේ කියලා. අපි මේ අවුරුද්දේ 23334ක් එතන ගැටලුවක් තුනා නීතිමය ප්‍රශ්නයක් අපිට ඉමීඩියට්ලි ඉක්මනින් බඳවා ගැනීම උමනාව තිබුණා. නඩු කටයුත්තක් නිසා බඳවා ගැනීම අපිට ප්‍රකාශයටපත් කරන්න බැරි වුණා. හැබැයි දැන් ඒක අපි ලියාගෙන තියෙනවා. ඒ ගැටලුව විසඳගෙන තියෙනවා. දැන් අපිට උපාධාරී දරුවෝ ගුරු වෘත්තියට බඳවා ගන්න පුළුවන්. මේ අවුරුද්ද ඇතුලේ අපි 23334ක් බඳවා ගන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි යටිතල පහසුකම්. අපි දන්න ඕනම හොඳ අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න පන්ති කාමරය තුල අඩුම ගානේ තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පාසල තුල අඩුම ගානේ තියෙන්න ඕන ටිකක් තියෙනවා. ඒකට මුදල් අවශ්‍යයි. ඒ මුදල් සැපීමේ වගකීම තියෙන ආණ්ඩුවට රජයට අපි මේ රටේ අධ්‍යාපනයේ බර ආණ්ඩුවක් හැටියට ගන්නවා. ඒ සඳහා අවශ්‍ය වන මුදල් වෙන් කරනවා. මේ අවුරුද්දේ අපි රුපියල් බිලියන 27කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා ඒ සඳහා. යටිතල පහසුකම් හදන්න රුපියල් බිලියන 17000 ගාණක්. ඒ නිසා අපි මේ විෂයමාලා සංවර්ධනය කිරීම විතරක් නෙමෙයි මේකෙන් කරන්නේ. ඉස්කෝල ටිකක් මේක ඇතුලේ හදනවා. ගුරුවරුත් මේක ඇතුලේ හැදෙනවා. ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව. ඒ වගේම තමයි සමහර කට්ටිය කියනවා ඇයි එහෙනම් මෙච්චර හොඳ ප්‍රතිසංස්කරණයක් 6 වසරක 27 දී ක්‍රියාත්මක කරන්න කියලා. මම විනාඩි දෙකකින් අවසන් කරන්න. චිට් එක මම දන්නවා ළඟදී එනවා කියලා. ඔව්. ඇයි අපි එහෙම කරන්නේ? එකක් .net එකක් හින්දා මේ අධ්‍යාපන පරිවර්තනීය කෙලවට ඩොට් එකක් තියලා නැහැ. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. කුළුණු පහක් තියෙනවා. කුළුණු පහෙන් 4ක් 2026 අවුරුද්දේ ඉඳලා
ක්‍රියාත්මක වෙනවා. යටිතල පහසුකම් හදන එක, මානව සම්පත් සංවර්ධනය කරන එක, ඒ වගේම ඇගීම් ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාව සහ ඒ දේවල් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි වසර මේ යෝජනා කරපු විදියටම පළමු වසර සඳහා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒ පරිවර්තනීය වෙනස පළවෙනි වසර දරුවන්ට අපි අත්පත් කරලා දීලා තියෙනවා. හැබැයි 6 වසරේක අපි 2028ට දැනට මේ මොහොතේදී 2027 තමයි ක්‍රියාත්මක කරන්නේ කියන එක තීරණයක් අරගෙන තියෙනවා. අපි දන්නවා සංවර්ධන ක්‍රියාවලියකදී නම් අපිට බහුතරයක් කැමැත්ත තියෙනවා නම් ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනය කියලා කියන්නේ දරුවගේ අම්මගේ තාත්තගේ ඉතා සංවේදී එකක්. ඒ වගේ ක්‍රියාවලියක විශේෂයෙන් වෙනසක් හදනවා නම් ඒ සියලුම පාර්ශවයන්ගේ බහුතරයක සාතිශය බහුතරය නෙමෙයි. සාතිශය බහුතරයකදී කැමැත්ත විශ්වාසය අපිට අවශ්‍යයි. කැමැත්ත වගේම විශ්වාසය. මේ කට්ටිය කරන්නේ හොඳ දෙයක්. මේ ක්‍රියාත්මක වෙන්නේ හොඳ දෙයක්. මේක ක්‍රියාත්මක කර ගැනීමෙන් දරුවාගේ අනාගතය හොඳ විදියට වෙනස් වෙනවා කියන විශ්වාසය සමාජය තුල තියෙන්න ඕන. කාට හරි විචිකිච්ඡාවක්, සැකයක්, දෙගිඩියාවක් තියෙනවා නම් අපිට මේ වගේ දෙයක් කොච්චර හොඳ වුණත් ඒක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා අපිට එක පැත්තකින් අවශ්‍යයි ඒ සමාජය තුළ තියෙන විචිකිච්ඡාව, සැකය, දෙගිඩියාව නැති කරලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මොකක්ද? ඒක තුළ අන්තර්ගතය වෙන්නේ මොකක්ද? ඒකෙන් දරුවගේ අනාගතය වෙනස් වෙන්නේ කොහොමද? රටේ අනාගතය වෙනස් වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. අපි ඒකට කාලයක් ගන්නවා. ඒ වගේම අපි දන්නවා සමහර තැන්වල තාක්ෂණික ගැටලු කිහිපයක් තියෙන්න පුළුවන්, විශේෂයෙන් ওই යෝජනා වෙලා තියෙන මොඩියුල වල. ඉතින් අපි හිතනවා මෙන්න මේ කාලය ඒ තියෙන මොඩියුල පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරලා අපි හිතනවා අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඒ වගේම ගුරුවරු, වෙනත් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් අපිට මේකෙදි උදව් කරයි. ඒ සඳහා ඒ අය සම්බන්ධ කරන වැඩපිළිවෙලක් අපි ඉක්මනින් දැනටමත් හදාගෙන යනවා. පවතින දේවල් සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දේවල් ක්‍රියාත්මක කරනකොට අපිට සමහර තැන්වල දැනিলা තියෙනවා සමහර ආයතනික ව්‍යුහන් වල තියෙන බාධාවන්. ඒ ව්‍යුහාත්මක සැකස්ම තුළ තියෙන ස්වභාවයෙන් ඇති කරන බාධාවන්. ඒවා निराකරණය කිරීම සඳහා අපි ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් අපිට තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒ දේවල් සඳහා අපිට කිසියම් කාලයක් අවශ්‍යයි. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නේ හොඳ දෙයක් යෝජනා වෙලා තියෙනවා. අපි ජාතික ජනබලවේගයේ හැටියට තමුන්නාන්සේලාගෙන් ඉල්ලුවේ, මේ රටේ මහ ජනතාවගෙන් ඉල්ලුවේ ඡන්දදායකයන් වෙන්න එපා. ඡන්දදායකයෙක් විතරක් හැටියට සීමා වෙන්න එපා. පුරවැසියෙක් වෙන්න කියලා. තමන් බලයට පත් කරොත් කිසියම් කණ්ඩායමක් දැන් එයාලා හොඳ දේ කරයි, අපි අපේ වැඩේ කරමු කියලා එහෙම ඉන්න එපා. අපි ඉල්ලන්නේ පුරවැසියන් හැටියට එක පැත්තකින් රජය කරන හොඳ දේ, ඒකේ අරමුණ, බලාපොරොත්තුව, ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ විමර්ශනාත්මකව හිතන්න. වැරදි නම් වැරදි දෙයට වැරදි කියන්න. ඒ වගේම ඒ විමර්ශනාත්මකව කියන අතරේ ඒ වෙනුවෙන් පෙනී හිටින්න බය වෙන්න එපා. මේ රටේ සාතිශය බහුතරය ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙනී සිටපු නිසා තමයි අන්නේ පරිවර්තනීය වෙනස අත්පත් කර ගැනීම සඳහා අපිට පුළුවන්කම ලැබුණේ. හැබැයි මේ පරිවර්තනීය වෙනසේ ආණ්ඩුව විතරක් පිහිටවලා 159ක් බහුතරයක් 3-2කට වඩා බහුතරයක් තියලා විතරක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කරන හැම ක්‍රියාවලියකටම මේ රටේ මහජන සහයෝගය අපට අවශ්‍යයි. ඒ නිසා පුරවැසි වගකීමක් තියෙනවා එක පැත්තකින් අන්නේ හොඳ දේ වෙනුවෙන් පෙනී සිටලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපේ විශේෂයෙන් මේ කාරණේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්, ගුරුවරුන්, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනය, මේ වගේ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාට ඒ සියලු දෙනාගේ අපිට අවශ්‍යයි සහයෝගය. මේක තුළ තියෙන කිසියම් ගැටලුවක් තියෙනවා නම් අන්නේ ගැටලු निराකරණය කරගන්න. හුදෙක් මේකේ එළියෙන් ඉඳගෙන කරන විවේචකයන් විතරක් එන්නේ නැතුව ඇතුළට ඇවිල්ලා මේ ක්‍රියාවලියේ කොටස්කරුවන් හැටියට ඇතුළට ඇවිල්ලා මේකේ හොඳ දේ ඉස්මතු කරමින් ඒ ක්‍රියාවලිය තවදුරටත් හොඳ එකක් බවට පරිවර්තනය කරමු. ඒ සියලු දෙනාට ඒ සඳහා එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. දෙවියන් ස්තුතියි.